Hi friends, welcome to my YouTube channel. පළමුව මගේ channel එක නරඹන සියලු දෙනාටම ස්තුතියි කියන්නම්. ඔයාලගේ ආදරය තමයි මාව දිනෙන් දින ධෛර්යමත් කරන්නේ. එන්නකෝ මගේ කුකුල් ගොවිපළ පැත්තේ රවුමක් යන්න. උදේම මෙයාලා දවස පටන් ගන්න කඩිසරකම් පේනවද? කලබලයි හැමෝම දුවනවා කලබලයි. මේ දවස්වල මෙයාලට පොලෙන් එළවලු ගෙනලා දීලා තියෙන්නේ. ඇතිතරම් එළවලු තියෙනවා. ඉතින් එහාට මෙහාට පෙරල මෙයාලා හරි කලබලෙන් මේ කෑම ගන්නෙ. ඔයත් කුකුළු ඇති කරනවා නම් වියදමක් නැතුවම ඔයාට පොළ ඉවරුණාට පස්සේ අහක දාන ගෝවා කොළ පලා වර්ග වගේ දේවල් මෙයාලට ගෙනල්ලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි. ඒ එළවලු ගෙනල්ලා දැම්මට පස්සේ මෙයාලා කන්න නැති අතිරික්තය එහෙමම තිබිලා ඒ ටික විනාශ වෙලා යනකොට ඒත් එක්කම මෙයාලා ආහාරයට ගන්න පණුවෙක් ඒ වගේ ඇති වෙනවා. ඒ පණුවත් මෙයාලගේ පෝෂණය වැඩි කරන්න ලොකු පිටුවහලක් වෙනවා. අද මම මෙයාලට වී දුන්නා. මොකද දැන් මේගොල්ලෝ හැමෝම බිත්තර දාන්න ළඟයි. ගොඩක් අය කෙකර ගාමින් තමයි ඉන්නේ. ඉතින් එයාලට බිත්තර දාන්න ළඟ වෙනකොට වී දෙන්න ඕනනේ. ඔන්න මං අද වී දුන්නා. මම මෙයාලට දුන්නේ බිත්තර වී ගෙනල්ලා. මේ බිත්තර වී නම් කිලෝ එක 300 ගානේ ගෙනාවේ. ඔයාලට මීට වඩා අඩුවට ගම්වල කුඹුරු කැපුවම ගෙවල් වලින් වී තියෙන ගෙවල් වලින් අඩුවට ගන්න පුළුවන්. සතුන්ගේ කෑම සඳහා යන වියදම් අඩු කරගෙන අවම වියදමකින් මේ සත්තු ටික නඩත්තු කරනවා නම් ඔයාට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන්. ව්‍යාපාරයක් විදියට කරලා හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් දෙයක් තමයි මේ කුකුල් පාලනය. ඉතින් ඔයත් මේ වියදම් අඩු කරගෙන ඔයාගේ නිරෝගී කුකුළු ටිකක් හදාගන්න. එතකොට ඔයාට දවසට පැයක් වගේ වෙන් කරොත් හොඳ ආදායමක් ගන්න පුළුවන් රැකියාවක් කරනවට වඩා. එයාලගේ වතුර භාජන දවස ගානේ පිරිසිදු වතුර දාන්න ඕන. වතුර භාජන අපිරිසිදුව තිබුණොත් එයාලා ලෙඩ වෙනවා. ඔයා කුකුළු ඇති කරන කෙනෙක් නම් ඔයාගේ සත්තු ගැන හොඳ උනන්දුවෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕන. එහෙම හිටියොත් තමයි ඔයාගේ සත්තු හැමදාම නිරෝගීව තියාගන්න පුළුවන්. මම සත්ත්ව පාලනයට අලුත්නේ. ඉතින් මම අලුතෙන් එකතු කරගන්න දැනුම මේ ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මම නොදන්න දේවල්, ඔයාලා දන්න දේවල් කමෙන්ට් කරන්න. ඔයාලගේ කමෙන්ට් එක මට ලොකු ශක්තියක්. අලුතෙන් channel එකට එකතු වුණ කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරන්න. එතකොට ඔයාට මගේ අලුත් වීඩියෝ දැම්ම ගමන්ම බලන්න පුළුවන්. මම හිතනවා ඔයාට මේ වීඩියෝ එකෙන් යම් දැනුමක් ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ආයෙත් එන්නම්. මම චමිලා.